මේ ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශීය භාර පොලිසිය විසින් කරන කාර්යභාරයට අමතරව මෙතුමාලා ප්‍රජා සත්කාර ලෙස දරු පරපුර සහ දැනුවත් කිරීම කරනවා. ඒවා පොලිසියේ යම් යම් සුබ සාධන කටයුතු ලෙස තියෙනවා. දැන් සර් මේ මමත් ඇවිල්ලා පොඩි කාලයක් මේ පාසලට. හැබැයි මම පාසල් 7ක හිටියා. අති දුෂ්කර පාසල් 2ක වැඩ කරා. හැබැයි මම මේ අතිශයින් වෙනස් වූ පරිසර පද්ධතියක් තියෙන පාසලක් ලෙස තමයි මම මේක හඳුනගන්න තියෙන්නේ. ඒකට හේතුව මම මේ විනාඩි 5ක් ඉල්ල ගත්තේ ඔබතුමාලා මේ ප්‍රදේශයේ මට වැඩිය හොඳට දන්නවා කියලා මම විශ්වාස කරනවා. නමුත් මේක ඔබතුමාලාට මේ පාසල නියාමනය කරන නිසා මේ කාරණේ වැදගත් වෙයි කියලා හිතලා තමයි මම කියන්නේ. කෙලින්ම ගමේ පරිසරයේ පාසලට ඍජුවම බලපාලා තියෙනවා. දෙමව්පියෝ ඉන්නව අමනාපෙන්න මම කිව්වට ගමේ තියෙන ක්‍රියාවලිය පසුබිම ගමට ඍජුව බලපාලා මේ පාසලට ඍජුව බලපාලා තියෙනවා කියන කාරණේ මම දැක්කා. එතකොට බිඳ වැටිච්ච පවුල් අනාථ වෙච්ච අවස්ථා දරුවෝ සමහරට අත්තම්මා ළඟ ඉන්නේ සමහර විට ඉතා වයස්ගත අත්තම්මා දරුවෝ වැඩිහිටියෝ මේ සර් මේ ටිකක් මේ දරුවෝ ආශ්‍රය කරන වයස 35 40 ආදී බොහෝ වැඩිහිටිය අය එයාලා කරන ඒවා තමයි ගොඩක් දැකලා තියෙන්නේ. මේ කට්ටියගේ අදහස වෙලා තියෙන්නේ මට හිතෙන හැටියට සරුදේ નિසරුයි කියලා. નિසරුදේ සරුයි කියලා තමයි බොහෝ දුරට හිතලා තියෙන්නේ. එතකොට තරුණ ළමයි ඉන්නවා. මේ තරුණ ළමයි හැම වෙලාවෙම හිතාන ඉන්නේ નિසරුදේ තමයි සරුයි කියලා. මත්ද්‍රව්‍ය පාසලේ තියෙනවා. මත්ද්‍රව්‍ය ඒවා අවශ්‍ය තොරතුරු හම්බෙලා තියෙනවා. ඊළඟට දරුවන්ගේ විනය ගැටලු බැලුවාම නිකන් එයාලා අකීකරු ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. හැම වෙලාවෙම නිකන් කේන්ති ගත්ත ස්වරූපයක් තමයි ඉන්නේ. එහෙම ගතියක් තමයි කට්ටියගේ එයාලාගේ මේ ස්වභාවයේ හැටි. ඒකේ ස්වභාවයේ හැටි. ඒ නිසා මේ දැන් 9 10 11 වගේ වයස්වල තමයි බොහෝ දුරට අපට ගැටලුකාරී තත්ත්වයන් තියෙන්නේ. ඊටා පොඩි පිරිසක් පන්ති කාමරේ ඉන්නේ. සාමාන්‍ය වෙන පාසල් ගත්තාම පන්ති 50ක් විතර ඉන්නවා. මේ ගත්තාම 15ක් 20ක් තමයි ඉන්නේ. නමුත් ඒ ස්වභාවය හරිම මේ ඛේදනීය ස්වභාවයක් තියෙනවා. ඒක නිසා සමහර විට දෙමව්පියට දරුවා නිවැරදි කරන්න බැරි මට්ටමක් තියෙනවා. දෙමව්පියෝ සමහර දෙමව්පියෝගේ තාත්තලා බොහෝදට උදෙත් මත්පැන් පානය කරලා දවල්ුත් මත්පැන් පානය කරලා රැත් මත්පැන් පානය කරලා තමයි ඉන්නේ. එතකොට දරුවාට නිවැරදි කරන්න තරම් පෞරුෂයක් ගෙදර පරිසරය තුල නැහැ. ඒ නිසා කොණ්ඩේ එහෙම කට් එක ගාලා එනකොට ඇයි පුතේ උඹ ඔහොම කොණ්ඩේ කැපුවේ කියලා අහන්න පුළුවන් පෞරුෂයක් දෙමව්පියෝ බහුතර දෙමව්පියන්ට නැහැ. ඒ නිසා ඒවා අපට හොඳට දැනෙනවා. එතකොට සමහර විට මත්පැන් දරුවා පාවිච්චි කරනවා නම් තාත්තට අමාරුයි මේ ඇයි උඹ මේ වැඩේ කරන්නේ කියලා කියන්නේ. ඒක නිසා එහෙමත් තියෙනවා. මේ දරුවෝ බොහෝ දෙනෙක් පාසලෙන් පස්සේ ගමේ පුට්සයිකලයක් අරන් ගිහුවාම රෑ 7:00 විතර තමයි ගෙදර එන්නේ. එතකොට ඇහුවොත් එහෙම අම්මා ඇහුවොත් උඹ කොහෙද ගියේ? ඇයි උඹට මොකද කියලා අහන මට්ටමේ තමයි ඉන්නේ. මං කොහෙ ගියත් උඹට මොකද කියලා අහන මට්ටමේ තමයි. එතකොට පාසල් ඉගෙනුම ක්‍රියාවලියෙන් හරි අඩුවෙන් බහුතරයක් ගමේ නිදහසේ සංචරණය කරලා තමයි උදේට පාසලට එන්නේ. ඒ නිසා මේ මං හිතන්නේ 11න් පස්සේ වැඩි පිරිසක් යන්නේ ජරා ජීර්ණ වෙලා. ඒ කියන්නේ අපේ ඵලය අපි යවන්න ඕන හොඳ ළමෙක් නිගමට 11 පන්ති විභාගෙ ලියලා හොඳ පිරිසක් යන්නේ ගම හොඳ වෙන්නේ. නමුත් ඒකේ අනිත් පැත්ත තමයි වෙන්නේ. විභාගෙ ලියලා යන්නේ බහුතරයක් ජරා ජීර්ණ වෙලා. හැබැයි ඒකේ මම කියන්නේ පාසලට ගුරුවරුන්ට අපට අවස්ථාවක් නැහැ නිවැරදි කරන්න. අපි ඉන්නේ පුංචි සීමාව. එතකොට ඒවට මෙයාලා හොඳට දන්නවා මානව හිමිකම්, මෙයාලා හොඳට දන්නවා නීතිය, මෙයාලා හොඳට දන්නවා බැරියාව. ඒක නිසා අපට වෙලා තියෙනවා 7:00 1:00 විෂය උගන්වලා යන තත්ත්වයට අපිපත් වෙලා තියෙනවා. ඒවා ඛේදජනක ඒවා. එතකොට ඒවා නිවැරදි වෙයිද නැද්ද කියලා අපි දන්නේ නැහැ. සමහර වෙලාවට අපිට කල නොහැක්කක් නොමැත කියලා හිතුවට මොනවත් කරන්න බෑ. හැබැයි ඒකේ දුර්විපාක මේ දරුවෝ 11න් පස්සේ 11 ශ්‍රේණියෙන් පස්සේ තනිකරම වල්මත් වෙච්ච නාස්ති වෙච්ච ජීවිත තියෙනවා. පාසල ගොඩ යනකම් ගම ගොඩ යන්නේ නැහැ කියන මට්ටම මම තියලා ඔබතුමාලාට අවස්ථාව දෙනවා. ඔබතුමාලාගේ අදහස් ටික ප්‍රකාශ කරන්න ගොඩක් ස්තුතියි.